දැන් බලන්න මේ වගේ වීජීය භාගයක් අපි කොහොමද සුළු කරන්නේ කියලා. එහෙනම් මම කියලා දීපු පළවෙනිම ක්‍රමය මොකද්ද? වීජීය භාගයක් සුළු කරන්න දුන්නාම බලන්නේ මොකක් දිහාද අපි? හරය. හරය මේකේ සමාන නැහැ, අසමානයි. එහෙනම් ඉස්සර වෙලාවම අපි කරන්න ඕනේ මොකද්ද? හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගද්දි මේකෙදි ඕගලන්ට ඉංග්‍රීසි අකුරුත් තියෙනවා, ඉලක්කනොත් තියෙනවා නේද? එහෙනම් අපි ඉස්සෙල්ලාම ඉලක්කම් ගැන සලකලා බලමු. මට කියන්න 3යි 2යි. 3යි 2යි ගත්තොත් කුඩා පොදු ගුණාකාරය කීයද? 6. එහෙනම් අපිට ඔළුවට එන්න ඕනේ 6 එන්නත් ඕනේ. 6 දෙකේම 6 එන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ m අකුරයි මේ m නැහැයි කියලා හිතුවොත් 3යි 2යිනේ තියෙන්නේ. එතකොට 3යි 2යි කුඩා පොදු ගුණාකාරය 6 කියන එක ඕගොල්ලෝ දන්නවා. තේරුණාද? එහෙනම් මම මේක පැත්තක ලියලා තියන්න. මොකද නැත්තම් ඕගොල්ලොන්ට අමතක වෙනවනේ කුඩා පොදු ගුණාකාරය මොකද්ද කියලා. ඔන්න කුඩා පොදු ගුණාකාරය 6ත් එන්න ඕනේ. 6 එන්නත් ඕනේ. m වල වැඩිම බලය. මතකයිද අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා? m වලින් නම් m වල වැඩිම බලය. m වල වැඩිම බලය මොකද්ද මේකේ තියෙන්නේ? m වර්ගය. එහෙනම් කුඩා පොදු ගුණාකාරය වෙන්න ඕනේ 6 සහ m වර්ගය. තේරුණාද? 6යි m වර්ගය. හරි? එහෙනම් දැන් බලමු මේක 6යි m වර්ගය වගේ හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ගාන ආයෙම ලියාගමු. 5 මෙතන තියෙනවා 3යි m. ගණන් හදනකොට එක ගොඩේ ලියන්න නැතුව පැහැදිලිව වෙන ඉඩ ඇතුව වෙන් කරලා ලියන්න. හරි? දැන් මට කියන්න 6යි m වර්ගය හැදෙන්න අපි ඉලක්කම ගැන බැලුවොත් මේ ඉලක්කම කීයෙන්ද මේ උඩයි යටයි වැඩි කරන්න ඕනේ? 2. නේ? ඔන්න එහෙනම් මම මෙතන ලියනවා. 2ෙන් වැඩි කරනවා, මේකත් 2ෙන් වැඩි කරනවා. හැබැයි තුන් වරක් දෙන 6යි m විතරයි එන්නේ. හැබැයි අපිට ඕනේ m වර්ගය. එහෙනම් මේකට තව මොකක්ද මදි? m වර්ගය වෙන්න තව මොකක්ද මදි? m කීයක් මදිද? 1යි මදි. ඇයි? මෙතන එකක් තියෙනවා. m මෙතන එකක් තියෙන හින්දා අපිට ඕනේ තව එක m එකයි. තේරුණානේ? හොඳට සිහි කල්පනාවෙන් මේ ගණන් හදනවා. m එකක් තියෙනවා. කුඩා පොදු ගුණාකාරය 6යි m වර්ගය 6 හදාගත්තා. එහෙනම් m වර්ගය හැදෙන්න ඕනේ. m වර්ගය හැදෙන්න මේකට තව එක m එකයි මදි. හරිනේ? එහෙනම් අපි මදි m එක මෙතනට දානවා. එච්චරද? මෙතනට විතරද? නෑ. උඩටත් දාන්න ඕනේ. ඔන්න දැන් මේ පැත්ත හරි. මේකේ බලන්න. ඔන්න දැන් ආයෙ අපි බලනවා කුඩා පොදු ගුණාකාරය දිහා. කුඩා පොදු ගුණාකාරය 6යි m වර්ගය. m වර්ගයට m වර්ගයක් මේකේ තියෙනවා. එහෙනම් m වල වෙනසක් කරන්න දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ. එහෙනම් අපිට වෙනස් කරන්න ඕනේ කීයද? 2 වෙනස් කරලා 2 වෙනුවට ගන්න වෙනවා 6. 2 6 කරන්නේ කොහොමද? 3ෙන් ගුණ කරනවා. එහෙනම් මේ පැත්ත අපි ගුණ කරනවා 3ෙන්, මේකත් ගුණ කරනවා 3ෙන්. තේරුණාද? එතකොට 6යි m වර්ගය 5 වරක් 2 10යි m මේ m එක. හරි? එකතු කිරීම මෙතනත් 6යි m වර්ගය උඩ 4 වරක් 3 12යි. හරි? දැන් ඔයගොල්ලන්ට පුළුවන් ද 10යි 12යි එකතු කරන්න? බෑ. බැරි ඇයි? සජාතීය පද නොවන නිසා. මේක m සහිත පදයක්, මේක m නැහැ. එහෙනම් මේක 6යි m වර්ගය 10යි m එකතු කිරීම 12 කියලා අවසාන උත්තරේ මෙච්චරයි. තේරුණානේ?